කැරට් වලින් හදපු මාෂ්මෙලෝස් ඔයාලා කාලා තියෙනවද? කැරට් වලින් හදපු තවත් රස රෙසිපි එකක් තමයි මේක. එච්චර අමාරුවක් නැති මේ රෙසිපි දෙක හදාගන්නේ කොහොමද කියලා අපි බලමුද? මම මෙතන කැරට් 250ක් අරගෙන තියෙනවා. ඒ ටික මම ෆුඩ් ප්‍රොසෙසර් එකේ දාගෙන මේ විදිහට හීනියට ග්‍රේට් කරගන්නවා. දැන් මේක හොඳට හීනියට ග්‍රේට් කරගෙන ඉවරයි. ඊට පස්සෙ මම මේ පෙනෙන ආකාරයට කැරට් ජූස් ටික හොඳට මිරිකලා අරගන්නවා. මම මේකට වතුර පොඩ්ඩක්වත් එකතු කරගන්නේ නැහැ. ඒක මම පැත්තකින් තියාගෙන බිත්තර දෙකක් අරගෙන බිත්තර සුදු මද කහ මද මේ පෙනෙන ආකාරයට වෙන් කරගන්නවා. වෙන් කරගෙන බිත්තර සුදු මදේ මම මේ පෙනෙන විදිහට හොඳට පෙරනගෙන තුරු බීට් කරගන්නවා. ඒකට මම වැනිලා තේ හැන්දක් එකතු කරගනිමින් හොඳට මම මේක බීට් කරගන්නවා. දැන් බීට් කරගෙන ඉවරයි. ඉන්පසු පෑන් එකක් ලිප තබා සීනි ග්‍රෑම් 450ක් හා කැරට් ජූස් වලින් මිලිලීටර් 200ක් හා ඔරෙන්ජ් ෆ්ලේවර්ඩ් ජෙලි පැකට් එකක් මම මේකට එකතු කරගෙන හොඳට උණු කරගන්නවා. ජෙලටින් වලින් ග්‍රෑම් 38ක් මම මෙතන අරගෙන තියෙනවා. ඒක ඇල් වතුර දාලා හොඳට දිය කරගෙන උණු කැරට් මිශ්‍රණයට මම මේක මේ විදිහට එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. මේ පෙනෙන පදම එනකන් හොඳට උණු කරගන්න ඕනේ. ඉන්පසු අර බීට් කරගත්තු බිත්තර එකට මම මේක උණුනේම දාලා හොඳට බීට් කරගන්නවා. බීට් වෙන අතරතුරට මම මේ විදිහට කෝන්ෆ්ලවර් මේසඳි දෙකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට මේක බීට් කරගන්නවා. දැන් බීට් වෙලා ඉවරයි. ඉන්පසු හොඳින් බටර් තවරාගත් ඇටියකට මේ මිශ්‍රණය වත් කරගෙන කාමර උෂ්ණත්වයේ පැය 4-5ක් පමණ මම මේක තියාගන්නවා. මේ පැය 5කට පමණ පසුව මේක ෆ්‍රිජ් එකේ නම් තියාගන්න එපා. මම දැන් මේක උඩට කෝන්ෆ්ලවර් ටිකක් දාලා හොඳින් තවරලා මේක වටේට බුරුල් කරගෙන මේක අනිත් පැත්ත දාගන්නවා. මේ පැත්තෙත් මේ විදිහට කෝන්ෆ්ලවර් තවරගෙන කෑලි කපා ගන්නවා. මේ බලන්න මාර සොෆ්ට් එකට තියෙනවා. පුළුන් වගේ. මේක හරිම රසයි, හරිම ගුණයි. හදාගන්නත් එච්චර අපහසු නැහැ. බබාලා නම් මේක කන්න හරිම ආස වෙයි. ඔයාලත් හදලා බලලා රස මට කියන්නකෝ. මාෂ්මෙලෝස් හදලා ඉතුරුන කැරට් ටික දාලා තමයි මේ රෙසිපි එක හැදුවේ. ඒ වුණාට ඒක රසටම ආවා. මේ තියෙන්නේ ඉතිරි කැරට් ටික. මේකට මම කෙසෙල් ගෙඩි 4ක් පොඩි කරගන්නවා. හොඳට පොඩි කරගත්තු රටෙන් ටිකකුත් එකතු කරගන්නවා. බිත්තර දෙකක්, යෝගට් එකක් හා මෙල්ට් කරගත් බටර් ටිකක් එකතු කරගෙන මම මේක හොඳට මිශ්‍ර කරගන්නවා. පාන් පිටි ග්‍රෑම් 150කට බේකින් සෝඩා තේ හැඳි කාලයි, බේකින් පවුඩර් තේ හැඳයි, ස්පයිස් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ලෙමන් සෙස් ටිකකුත් එකතු කරගෙන මම මේක හොඳට මිශ්‍ර කරගන්නවා. බ්‍රෑන්ඩි එසන්ස් ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. ඉන්පසු කැරට් ටිකත් හදාගත් පිටි මිශ්‍රණයත් මම මේකට එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. ඉන්පසු බටර් තවරාගත් මේ වගේ මෝල්ඩ් එකක් අරගෙන මම මේ මිශ්‍රණයකට වත් කරලා සෙල්සියස් අංශක 150 පැයක් පමණ මම මේක හිමීට බේක් කරගන්නවා. දැන් බලන්න හොඳට බේක් වෙලා තියෙනවා. මේක හරිම සොෆ්ට්. අර ඉතුරුණු කැරට් එක විසි කරන්න බැරි නිසා ඇත්තටම මම මේක හැදුවේ. මට මේක මාරම රසකට ආවා. ගෙදර තියෙන දේවල් එකතු කරලා තමයි මම මේක හැදුවේ. මේ බලන්න රස පාටට තියෙනවා නේද? ළඟ ඉන්න නත්තල් කාරයටත් මේක ඔයාලට හොඳටම ගැලපෙනවා. මේකට සීනි එකතු කරපු නැති නිසා මේ විදිහට පැණි එක උනත් ආහාරයට ගන්න පුළුවන්.